සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාව බිස්නස් පොඩ්ඩක් අපේ YouTube channel එකට. ඉතින් වෙනද වගේම අදත් ගෙන තියෙන්නේ ඕගොල්ලන්ට සුපිරි බිස්නස් එකක් කරන්න පුළුවන් ආයෝජන අවස්ථාවක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකේදීත් කිව්වා රත්තරන් වල ආයෝජනය කරන මේක ගැන මම වීඩියෝ එකක් කරලා තිබ්බ කලින්. ඒ වීඩියෝ එකේදීත් මම කිව්වා ඕගොල්ලන්ට දැන් නිතරම මේ ව්‍යාපාර සහ මීට වැඩිය මේ ආයෝජන අවස්ථා ගැන තමයි මම ඕගොල්ලන්ට මේ දෙන්න හිතන් ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ කාලේ වෙනකොට ආයෝජන තමයි කරන්න හොඳම. මොකද මේ රටේ තියෙන උද්දමනයත් එක්ක. ඉතින් වීඩියෝට යන්න කලින් කියනවා තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න පුළුවන් සහ ඔයා කරන්න හිතන් ඉන්න බිස්නස් එකක් වෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙමනම් අද කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ට මේ ඉඩම් වල සල්ලි ආයෝජනය කරන එක සුදුසුයිද නැද්ද? කරන්නේ කොහොමද? ඒවා A to Z කියලා දෙනවා. සරලවම ඕගොල්ලොන්ට මේ ඉඩම් වල සල්ලි දාන එක හොඳයිද නැද්ද කියලා. ඉතින් මේ ලංකාවේ ලොකුම කෝටිපති ලොකුම සල්ලිකාරයෝ ටික ඉන්වෙස්ට්මන්ට් කරන තැන් කිහිපයක් තියෙනවා. ඒ තැන් කිහිපයෙන් ප්‍රධාන වශයෙන් ඔය ඉඩම්, ඒ කියන්නේ දේපල වල ලෑන්ඩ් එහෙම නැත්නම් ගෙවල් මොනවා හරි ඉඩම්. ඒ වගේ ඉඩම් වල මේ ලොකු කෝටිපතියෝ මේ සල්ලි දානවා. ඉතින් ඕගොල්ලොන්ට ඔය මේ මැති ඇමතිවරුන්ගේ එහෙම නැත්නම් මොකක් කර නීති විරෝධීව මේ මං කියන්නේ මැති ඇමතිවරු නීති විරෝධීව හම්බ කරා කියලා නෙවෙයි. මේ ඒ වගේ ලොකු මිනිස්සු සහ මේ නීති විරෝධීව හම්බ කරපු කවුරු හරි ඉන්නවනම් එයා අහු වුණාට පස්සේ ඔයා බලන්න එයා මොනවද ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙන. රත්තරන් අරගෙන තියෙනවා මෙච්චරක්, ඊට පස්සේ මෙච්චර ඉඩම් තියෙනවා, මෙච්චර මේ ගෙවල් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මිනිස්සු එන්නේ ඒ වගේ තැන් වල තමයි සල්ලි දාන්නේ. ඉතින් අපි වගේ දුප්පත් මිනිස්සු ගිහිල්ලා බැංකු පොතේ සල්ලි දාලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ බැංකුවේ දානවට වැඩිය මේ ඉඩම් වල සල්ලි දානවා කියන්නේ මේ ලොකු ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වැඩක්. ඇත්තටම මේක දැන් හිතුවට මේ ගියාට මට ඉඩමක් අරගෙන දාලා තියෙනවා අවුරුදු 5කින් විකුණනවා වගේ එහෙම එකක් මෙතෙන්දි බලාපොරොත්තු වෙන්න එපා ඔයා. ඔකද ප්‍රධාන හේතුව තමයි මේක මේ ඉඩමක් ගනිද්දි A to Z කියලා දෙනවා කියවනේ. දැන් ඔන්න ඔයා ගාව සල්ලි ටිකක් තියෙනවා. ඒ සල්ලි ටික ඔයාට ඕන ඉඩමක ඉන්වෙස්ට්මන්ට් කරන්න. දැන් මේකේ ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිඵලය ගන්න විදිහත් අද වීඩියෝ එකේ කියලා දෙනවා අවසානයේ. ඉතින් ඔයා 2020 දී අපි උදාහරණයකට ගමු 2025 දී කියලා ලේසි වෙන්න. ඔයා 2025 දී ඉඩමක ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් ඔයා ගොඩක් ඔය මේ ටුවරිසම් තියෙන සංචාරක පැත්තකින් ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වාසි අවාසි දෙයක් තියෙනවා. එකක් තමයි මේ වයිඩමක් ගනිද්දි මේ ඔප්පු පරීක්ෂා කරන්න ඕන. මේක සිඩ්නක්කර ඔප්පුද එහෙම නැත්නම් මේ ව්‍යාජ ඔප්පුද ඒවා ලෝය කෙනෙක් හරහා පරීක්ෂා කරගන්න ඕන. ඊට පස්සේ ඕවා බලන්න ඕනේ ඒ ප්‍රදේශයේ ඉඩමක් මේ වෙනකොට යන්නේ පර්චේස් එකක් කීයටද කියලා. අන්න ඒ ප්‍රයිස් එකත් එක්ක ඒ විකුණන එක්කෙනා කැමති වෙනවා නම් ඒ ප්‍රයිස් එකට සහ ඊටමත් තව ටිකක් අඩු කරලා අපිට ගන්න පුළුවන් අඩුම ගාන්න තමයි අයත් එක්ක කතා කරලා ඒ ඉඩම ගන්න ඕන. අරගෙන ලෝය කෙනෙක් කරා හෝ සීනක්කර ඔප්පුවක් නම් මේ එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කොහොම හරි හරවගෙන මේ ඉඩම් අංශයට දීලා ඒ ඩොකියුමන්ට්ස් ටික හදා ගන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් කට්ටිය දන්නවනේ ඉඩමක් ගන්නකොට හදන ඩොකියුමන්ට්ස් ටික. එහෙම දන්නේ නැත්නම් ඒකත් අහන්න මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට. ඉතින් ඇත්තටම මේ එහෙම ඉඩම අරගෙන දාලා තියෙනවා. එතකොට ඕකේ පැන නැගෙන ගැටලු ටිකක් තියෙනවා. දැන් සල්ලි ටික පොතේ දැවුවොත් පොතේ සල්ලි ටික තියෙනවා. මිනිස්සුන්ට කියන්න පුළුවන් කාරණා. ඒ ඉඩමක සල්ලි ටික දැවට පස්සේ වෙන්නේ ඔය ඉඩම අපි හම්බන්තොර නම් ඉන්නේ නුවර එළියෙන් ඉඩමක් අරගත්තට පස්සේ අපිට දැන් නිතරම යන්න එන්න බලන්න හොයන්න කිසි දෙයක් මේ විදියක් නැති වෙනවා. කවුරු හරි එහෙ ධම්මෝලෝන මේ වැඩේ කරගන්න. එතකොට වියදමක් යනවා. එහෙම නැතුව අපි ගියේ නැත්තම් සමහර විට අපි අවුරුදු 5කින් විතර යනකොට ඉඩම නැති වෙන්නත් පුළුවන්. දැන් වෙන කවුරු හරි ඇවිල්ලා මොකක් හරි හදාගෙන දින්නත් පුළුවන්. සහ මේ ඔය ඉඩමක් ගනිද්දි ඔය මේ වටේ පිටේ මිනිස්සුන්ගෙන් බලන්න කරදර තියනවද කියලා. එතකොට දැන් ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂ අඩුම 30කවත් ඉඩමක් නෙවා ගන්නෙ. එතකොට දැන් ඉස්සරහා ගෙදර එක හැමතිස්සෙම කුණු දානවා නම් මේ ඉස්සරහා ගෙදර එක ඔක්කොම ජරාව ටික ඔක්කොම ඒ ඉඩමට නම් දාන්නේ. ඒ නිසා ඒ මිනිහා විකුණනවද? එහෙම නැත්නම් මේක මේ නඩු තියේද, ඥාතින්ගේ ප්‍රශ්න තියේද, මෙන්න කාචෝල තියේද කියලා ඒවා A to Z බලලා ඔන්න ඔයා ඉන්න ප්‍රදේශයෙන් හරි කොහොම හරි මේ දියුණු වෙන ප්‍රදේශයකින් අරගෙන ඉඩමක් දාලා කවුරු හරි
යොදවලා හරි නැත්නම් ඔයයි ගිහිල්ලා හරි කොහොම හරි හොයලා බැලුවා ඔය කාරණා ටිකට යටත්ව හරිද ඔය කාරණා ටික ඇතුළත ඔයා ගිහිල්ලා ඒක මේ හොයලා බලලා මේ පොඩ්ඩක් අස්පස් කරලා දාලා එන්න තියෙන ඉතින් ටික කාලයකට කලින් ගිහිල්ලා ඊට පස්සේ මේ 2025 දී ගත්තේ ඕක අපි ලක්ෂ 30කට කියලා. එතකොට ඔයා සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ යහල පහල ඉඩම් වල මිල ගණන් යන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ඔයාට දල අවබෝධයක් ගන්න පුළුවන්. මෙඩිකා ඉඳලා සල්ලි හොයන විදිය තමයි මේ කියලා දෙන්නේ. නෑ නිදාගෙන ඉඳලා කිසිම වැඩක් නොකර සල්ලි කෝටිපතියෝ වෙන විදිය තමයි මේ කියලා දෙන්න හදන්නේ ඕගොල්ලොන්ට. කම්මැලියොන්ට හොඳයි මරු. මේ ඊට පස්සේ දැන් අවුරුදු 5ක් ගියාම දැන් 2025 දී ගත්ත ඉඩමට 2030 වෙනකන් ඇද්දයි කියන්නේ. ඉතින් ඔය ඉඩම කරේ තියන් අදින්නේ නැහැ ඉතින්. බරක් නැහැ ඇත්තට මිටවක් කරන් දැයාවට පස්සේ අර පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඒක වෙනම කතාවක්. දැන් වාහනයක් ගත්තත් හොයලා බලන්න එපා. මේ ඊට පස්සේ දැන් කොහොම හරි මේ 2030 දී ඕක කොහොමද සල්ලි කරන්නේ? අන්න තමයි හොඳම පොයින්ට් එක. දැන් ලක්ෂ 30ට ගත්ත ඉඩම මම ඒකේ කිව්වේ සංවර්ධනය වෙන පැත්තකින් ගන්න කියලා. ලක්ෂ 30ට ගත්ත ඉඩම ලක්ෂ 15කට විතර විකුණන්න දෙන්න ගත්තොත් අපරාධයක් නේ. ඊට වැඩිය හොඳයි පොතේ දාගෙන තියාගන්න එක සල්ලි. මේ ලක්ෂ 30ට ගත්ත ඉඩම ඔයාට බලන්න පුළුවන් මේ ප්‍රදේශයේ පර්චේස් එකක් කීයටද යන්නේ කියලා බලලා ඔයාට සාමාන්‍යයෙන් සංවර්ධන වෙලා තියෙනවා නම් ඒ පර්චේස් එකත් එක්ක ගාන්ට අනුව බලලා කොහොම හරි එකකට එකක් ලාභ තියන් ලක්ෂ 60කට විකුණනත් ඔයාට ලාභයි. හරි. දැන් සාමාන්‍ය ලක්ෂ 45කට නම් ඔයාගේ ඉඩම යන්නේ 30ට ගත්ත එක තව ටිකක් තියන්න. අල්ලන් ඉන්න තරමට තමයි මේ ආයෝජන කියන්නේ. අරහින් ගත්ත මෙහෙන් දැම්ම ලක්ෂ 6ක් ගන්න නම් එහෙමනම් ඉතින් අර මේ කොහේ හරි මේ මොකක් හරි මේ රට ජොබ් එකක් කරනවා. රට ජොබ් එකේ ඒවත් අමාරුයි. ඒවා කරලත් අරහින් දෑව මෙහෙන් ගත්ත ඒව කතන්දර ඒව සුරංගනා කතා. ඒ නිසා ඒවත් බෑ. ඉතින් මම කියන්නේ මේක අල්ලන් ඉන්න පුළුවන් නම් අවුරුදු 5ක් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමයි මේ ගෝල්ඩ්තුත් එහෙම රත්තරන්තුත් මාල හදන්නකෝ මේ නැත්තම් රත්තරන් කාසි ගන්නකෝ ලක්ෂ 30ක විතර. හරිද? හොඳ තැනක් බලලා සර්ටිෆිකේට් එක ලක්ෂ 30ක විතර කාසි අරගෙන තියලා අවුරුදු 5ක් තියලා බලන්නකෝ. ලංකාව වගේ රටක සෑහෙන්න දියුණු වෙන්න පුළුවන් විදියෝ. ඉතින් ඕවා කවුරුවක් කාටවත් කියලා දෙන්නේ නැහැ. ඉතින් මේ ඕක තමයි ඉඩම් ආයෝජනයේ තියෙන්නේ. තව මම එක්ස්ට්‍රා පොයින්ට්ස් එකක් කියලා දෙන්නම් ඔයගොල්ලෝ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටපු කට්ටියට විතරයි මේ chance එක හම්බෙන්නේ. ඉතින් මේ ඉඩමක් ගත්තා. හරිද? ඔයා ඒ ඉඩමේ ගත්ත ගමන් මේ සාමාන්‍යයෙන් JCB එකක් ගෙනහිල්ලා පොල් වල ටිකක් කපාගෙන ගියා. පොල් මේ ඔය මාසායෙන් හයිබ්‍රිඩ් පොල් එහෙම තියෙනවනේ මාසායෙන් අවුරුද්දකින් එහෙම. ඉතින් පොල් පැල ටිකක් දාලා තිබ්බා. පොඩ්ඩක් ඔය මේ ගිහිල්ලා බලලා වතුර ටිකක් දාලා නැත්තම් කාට හරි කිව්වා ඒක දාන්න කියලා. කොහොම හරි ඔහොම වැඩ ටික කරන් ගියා. අවුරුදු 5කින් පොලුත් හැදෙනවා, ගසුත් හැදිලා පොල් අත්තක්ම නිකන් හම්බෙලා තියෙනවා. ලක්ෂ 30ක් දීලා ගත්ත ඉඩම දැන් කෝටි ගාණක් වටිනවා. මේ පොලුත් හැදෙනවා, පොලුත් කඩනවා. මුරේට පොල් කඩලා පොල් විකුණලා එහෙම ආදායමකුත් ගන්න පුළුවන්. ඊට පස්සේ වත්තේ වටිනාකමත් වැඩි වෙලා කෝටි ගානකට වත් උනත් විකුණලා ගන්න පුළුවන්. එපාන. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ආයෝජනය කියන්නේ ඉඩම් වල. මේ ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකේ මේ තේරෙන්නේ නැති ඔයාලට මොකක් කර ගැටලුවක් ප්‍රශ්නයක් නොතේරෙන තැනක් තියෙන යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් කට්ටියටම ජය වේවා බුදුසරණ. අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.